අද මම අලුත් වීඩියෝ එකකින් ආවෙස් මෙලනෝමා කියන සමේ පිළිකා තත්ත්වය ගැන විස්තර කිහිපයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මෙලනෝමා කියලා කියන්නේ අපේ සමේ තියෙන මෙලනොසයිට් කියලා සෛල විශේෂයක්. ඒකෙන් තමයි අපේ සමේ වර්ණය ලබා දෙන්නේ. මේ මෙලනොසයිට් කියන සෛල වර්ගයේ යම්කිසි ජාන වෙනස්කමක් නිසා ඇතිවෙන පිළිකා තත්ත්වයක් තමයි මෙලනෝමා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි මුල් අදියරේදී මේක හඳුනගත්තොත් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද මුල් අදියරේදී ඇතිවෙන ලක්ෂණ කියලා. පළවෙනි එක තමයි යම්කිසි සමය අවපැහැවීමක් ඇති වෙලා තියෙනවා නම් ඒකේ විවිධ ප්‍රදේශයන් වල විවිධ වර්ණයන් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක පැත්තක් තද පාටක් අනිත් පැත්ත ලා පහත් පාටක් මේ වගේ ඒ එකම සමය අවපැහැවීම තුළ විවිධ ප්‍රදේශවල විවිධ පාට තියෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඒකේ මාජින් එක. එහෙමත් නැත්නම් බෝඩර් එක හරියට ක්ලියර් නැහැ. බොඳ වෙලා වගේ තියෙන්න පුළුවන්. ඊළඟට ඒ අවපැහැවීමේ එක පැත්තක් එක විදියක් අනිත් පැත්ත අනිත් විදියක්. ඒ කියන්නේ ඒක සමමිතික නැහැ. මේ වගේ අවස්ථාවන් වලදී අපිට මෙලනෝමා කියලා සැක කරන්න පුළුවන්. ඊට අමතරව ඒකේ ප්‍රමාණය සාමාන්‍ය මිලිමීටර් 6ට වඩා වැඩි නම් මෙලනෝමා ඇති වෙන chance එක වැඩි. එහෙම අඩුයි කියලා එහෙම අපිට මෙලනෝමා නෙවෙයි කියලා අයින් කරන්නත් බෑ. ඊළඟට කාලයක් තිස්සේ මේකේ සයිස් එක වැඩි වෙනවා නම් ඊට පස්සේ වෙන විවිධ වෙනස්කම් වෙනවා නම් අපිට ඒකත් අවදානම් සාධකයක් විදිහට ගන්න වෙනවා. ඊට අමතරව මේ අවපැහැවීම ගොඩාක් වේදනාවක් එනවා නම් ඒකේ කැසීමක් තියෙනවා නම් ඒකේ ලේ වහනයක් හරි විවිධ වෙනත් මොන හරි ස්‍රාවයක් පිට වෙනවා වගේ තියෙනවා නම් ඒ අවස්ථාවන් වලදීත් අපිට වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ලබා ගන්න ඕන. ඊළඟට බලන්න ඕන මෙලනෝමා කියන තත්ත්වය ඇති වෙන්න chance එක වැඩි කාටද කියලා. ඒකට එක හේතුවක් තමයි දීර්ඝකාලීනව හිරු එළියට නිරාවරණය වීම. සාමාන්‍යයෙන් දීර්ඝකාලීනව අධික අවරශ්‍යමෙට නිරාවරණය වුණාම ඒ කෙනාට අවදානමක් තියෙනවා මෙලනෝමා ඇති වෙන. ඊට අමතරව පවුලේ කාට හරි මෙලනෝමා තත්ත්වය තියෙනවා නම් සමේ පැහැ අඩු කෙනෙක් නම් ඊළඟට ප්‍රතිශක්තිකරණය අඩුයි නම් මේ වගේ අවස්ථාවන් වලදී යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා මෙලනෝමා ඇති වෙන්න. ඊට පස්සේ අපි බලන්න ඕන කොහොමද මේක වළක්වා ගන්නේ කියලා. වළක්වා ගන්න නම් එක දෙයක් තමයි හිරු එළියට නිරාවරණය වෙන එක අඩු වෙන්න අපිට සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් SPF 30ට වඩා වැඩි සන් ක්‍රීම් එකක් තමයි පාවිච්චි කරන්න කියන්නේ. ඊට අමතරව හොඳින් ආවරණය වෙන ඇඳුම්, තොප්පි, සන්ග්ලාසස් මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් දේ තමයි අපි දැන් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙලා අපි උපදෙස් ලබා ගත්තට පස්සේ අපි මාසිකව ඒ සමය ඇති වෙන අවපැහැවීම හෝ ලපේ පරීක්ෂා කිරීමට ලක් කරන්න ඕනේ. ඒකේ ෆොටෝ එකක් ගන්න තියෙනවා නම් වඩා හොඳයි. මොකද අපිට ඒක සංසන්දනය කරන්න පුළුවන් කලින් තිබ්බ තත්ත්වය සහ දැන් තියෙන තත්ත්වය පිළිබඳව.